Hello යාළුවනි, welcome to my YouTube channel. අද මම මේ යන්නේ ජපානයේ තියෙන ඉතාලියන් රෙස්ටුරන්ට් එකක් ගැන සයිසේරියා එකට. ඒක තියෙන්නේ මං ඉන්න ඇපාර්ට්මන්ට් එකේ ඉඳලා හරියටම කිලෝමීටර් 1.5ක් විතර දුරින්. ඉතින් ළඟ නිසා මම අද ආවේ බයිස්කලේ. ඉතින් මගේ බයිස්කලේ මම මෙන්න මෙතන පාක් කරලා තමයි ඇතුළට ගියේ. ඉතින් මේ ජපානයේ මිනිස්සු හරිම කරුණාවන්තයි. මේ අංකල් කෑම ගන්න ආවේ එන අයටයි යන අයටයි දොර ඇරලා අල්ලගෙන ඉන්නවා. ඉතින් ඇතුළට ආවම අද ඉතින් කට්ටිය අඩු නිසා අපිට වාඩි වෙන්න හොඳ තැනක් හම්බ වුණා. මේ තියෙන මෙනියුස් ටික. ඉතින් අපි ගත්ත කෑම වර්ග 5ක් විතර. මේ තියෙන මාරම රස වයින් එකක්. ඒක ඉතාලියන් වයින් එකක්. මම හැම පාරම වගේ මේක try කරලා බලලා තියෙනවා. ගර්ල්ස්ලටම අරියන එක මම ගොඩාක් මේකට ආසයි. ඉතින් ඇත්තටම කියනවා නම් ජපානයේ තියෙන අනිත් රෙස්ටුරන්ට් එක බලනකොට ජපානයේ තියෙන ඉතාලියන් රෙස්ටුරන්ට්ස් වල කෑම ගොඩාක් ගණන් අඩුයි. ඒ වගේම ඒගොල්ලන් කෑම වල ක්වොලිටියත් ඒ වගේම තියෙනවා. කෑමත් රසයි. ගොඩාක් ෆොරිනර්ස්ලා ජපනීස් කට්ටිය වගේ ගොඩාක් අය මේවයි කෑම කනවා. මේවයි ගාන වගේම චූටි බබාලට කෑම වෙනම තියෙනවා. ගොඩක් දේවල් මේගොල්ලන්ගේ තියෙනවා. ෆ්‍රී වයිෆයි තියෙනවා. ඒ වගේ සර්විස් ගොඩක් මෙයාලගේ තියෙනවා. ඉතින් හැම පාරම වගේ try කරනවා තමයි යවරකයි චිකන් කියන එකම චිකන් වල චීස් දාලා තියෙන මේක මාරම රසයි. ඊට පස්සේ මම මේක නම් පළවෙනි වතාවට try කරනවා නූඩල්ස් එකක් විදිහට. නම දන්නෙත් නෑ මම. මේ පීසා එකක් ඇත්තටම රසයි ඒක. ඒක කියන්න බෑ. ඒක රස නැහැ කියලා ඒ තරම් ඒක රසයි. ඊට පස්සේ ඇත්තටම කියනවා නම් මේ පීසා එකේ ටිකක් තෙල් ගතිය වගේ තියෙන රසයි. මේ චිකන් කෑල්ලට chili sauce ටිකක් දාගෙන කෑවේ. ඒක මාරම රසයි. සැරයි රසයි. ඉතින් මේ තියෙන්නේ රයිස් එකට චීස් දාලා හදලා තියෙන්නේ. ඇත්තටම කියනවා නම් මේ ඩිෂ් එක නම මට මතක නෑ. අමුතුම නමක් තිබ්බේ. මේකත් මාරම රසයි. තනිකර චීස් තියෙන රයිස් එකට දාලා. ඉතින් එක්කෙනෙක්ට කාගෙන යන්න පුළුවන්. ඒ තරම් මේක මාරම රසයි. ඊට පස්සේ මේ තියෙන්නේ මං ගත්තු යවරකයි චිකන් එක. මේකත් චිකන් එක උඩට චීස් දාලා තියෙන්නේ. අන්තිමට මම මේකත් try කරා. මේකත් මාරම රසයි. ඉතින් ඒකත් කාලා මම දැන් ගෙදර යන්නයි හදන්නේ. එහෙනම් අයියා ඊළඟ වීඩියෝ එකේදී හම්බ වෙමු. බයි බයි.